we thank you from the organization's perspective. We thank you from my perspective as heading the company at the moment. And from all of us here, I think all the EXCO, the management team, the employees, those 82 people deserve a warm round of applause. යනකොට මේක තියෙන්න ඕන අපි නැති කරන් යන්න බෑ. ඒ නිසා තමයි අපි 2018 ඉඳන් මේ ලොකු දේවල් ටිකක් කරා. ඉතින් ඒ නිසා ඒකට අපේ රවි රග්ලානි මහත්තයා ඉඳලා මුලින්ම අපිට මේක සම්පූර්ණ සපෝට් එක දුන්නා. අපි එයාට තේරුණා අපි කියන්නේ මොකද්ද කියලා. ඒ නිසා ඒක ගැන සන්තෝෂ වෙනවා. ඊට පස්සේ ආපු නිලධාරීන් ඔක්කොම හොඳයි. හොඳ තත්ත්වයට යනවා. ඉඳා නම්බර් 1 වෙලා තියෙනවා දැන් අපිට කියන්නත් පුළුවන් බය නැතුව ඒක. ඒ නිසා බොහොම සන්තෝෂයි. අපේ නිතර අද කතාවේදීත් කියවුණා සියට් සමාගම අද ලංකාවේ අංක 1 ටයර් නිෂ්පාදකයා බවට පත් වෙලා තියෙනවා කියලා. දීර්ඝ කාලයක් තිස්සේ පත් වෙලා කියන්න බෑ. දීර්ඝ කාලයක් තිස්සේ මෙම ස්ථානය රැකගෙන ආවා. ඒ දීර්ඝ කාලයක් තිස්සේ මෙම ස්ථානය රැකගෙන ඉන්න අපිට අවස්ථාව ලැබුණේ මේ ඔබතුමාලා වසර ගණනාවක් තිස්සේ අවුරුදු 25ක් 10ක් මේ සියලු දෙනා කරපු කැපවීම් වල ප්‍රතිඵලයක්. එකේ මම 99 මැයි 6 වෙනිදා සේවයට ආවේ. මට අවුරුදු 18යි එනකොට මේකට සියට් එකට එනකොට මම අවුරුදු 25ක සේවයක් කරපු එක ගැන මම ඇත්තම ආඩම්බර වෙනවා. සියට් එකේ මගේ මුල්ම රස්සාව සියට් එකට පැමිණීම මගේ අන්තිම රස්සාවත් සියට් එකේම කරගන්න මම බොහොම ආසාවෙන් වග බලාගෙන ඉන්නවා. මේ ඒක සම්බන්ධව පට්ටම ආඩම්බරයි.
ඒක නිසා මට කියන්න තියන්නේ තවත් අවුරුදු ගානක් මේක සියට් එක ඇජවේවා කියලා තරුණ තරුණයන්ට රැකිරක්ෂාව ලබා දෙමින්